මේ විඩියෝ සීරීස් එකෙන් කතා කරන්නේ ෆිග්මා ගැන. ඉතින් මේ ෆිග්මා ගත්තාම ෆිග්මා කියන්නේ UI ඩිසයිනින් කරන ටූල් එක. නැත්නම් වෙබ්සයිට් එකක් නැත්නම් වෙබ් ඇප්ලිකේෂන් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ UI ඩිසයින් කිව්වහම මේ යූසර් ඉන්ටර්ෆේස් කියන්නේ අපි මොකක් හරි ඇප් එකක් එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් එකක් වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන් මොකක් හරි ඒ වගේ දෙයක් ඕපන් කළාම අපිට ඒක වැඩ කරගෙන යන්න පුළුවන් වෙන්න ඉස්සරහට අපිට පේන්න තියෙන ඉන්ටර්ෆේස් එක තමයි යූසර් ඉන්ටර්ෆේස් එක කියන්නේ. ඉතින් මේ යූසර් ඉන්ටර්ෆේස් එක අපි වැඩ කර යද්දී ඒක බටන්ස් තියෙනවා එක ටෙක්ස්ට් තියෙනවා පැරග්‍රාෆ් තියෙනවා ඒ වගේ එක දේවල් තියෙනවා. වෙබ්සයිට් එකක් ගත්තාම ගොඩක් ෆොටෝස් තියෙනවා වීඩියෝස් තියෙන්න පුළුවන් ඒ වගේ එක දේවල් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට මොකක් හරි වෙබ්සයිට් එකක් හරි මොබයිල් ඇප් එකක් හරි සොෆ්ට්වෙයාර් එකක් හරි මොකක් හරි දෙයක් ඒක හදන්න කලින් එහෙම නැත්නම් වෙබ්සයිට් එක හදන්න කලින් අපිට ඒකේ ඩිසයින් එක මොන වගේද එහෙම නැත්නම් යූසර් ඉන්ටර්ෆේස් එක මොන වගේද කියලා බලාගන්න අපිට හදාගන්න පාවිච්චි කරන වෙබ් බේස් ඇප්ලිකේෂන් එකක් තමයි ෆිග්මා කියන්නේ. ඉතින් ෆිග්මා වලට තව ෆිග්මා වගේ Adobe XD, Zeppelin ඒ වගේ එක සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ ෆිග්මා ගැන. මේක ඇවිල්ලා වෙබ් බේස්ඩ් ඇප් එකක්. ඉතින් මේ ඇප් එක අපිට ෆිග්මා වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන වැඩ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට බ්‍රවුසරෙන් වැඩ කරගන්නත් පුළුවන්. ඉතින් මේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. ඉතින් මේ ෆීචර්ස් මොනවද කියලා කතා කළොත් රියල් ටයිම් කොලැබොරේෂන් තියෙනවා. ඒ කියන්නේ අපි ටීම් එකක් එක්ක වැඩ කරනවා නම් ටීම් එකේ හැමෝම එක්ක එකතු වෙලා එක ප්‍රොජෙක්ට් එකක් ඩිසයින් කරගෙන වැඩ කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් තව එක්කෙනෙක්ට ඇක්සස් දෙන්න. නිකන් කැන් වලත් අපි කරන්නේ. තව කෙනෙක්ට අපේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරගෙන යන්න අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි Windows, Mac, Linux වගේ ඔපරේටින් සිස්ටම් තුනේ මේ වගේ මොබයිල් වර්ෂන් එකකුත් මේකේ තියෙනවා. ඉතින් මේ හැම ප්ලැට්ෆෝම් එකකම වැඩ කරන්න පුළුවන්. Linux වල නම් ඇප්ලිකේෂන් එකක් නැහැ. ඉතින් ඒක Linux වල නම් වෙබ් බේස් තමයි වැඩ කරන්න පුළුවන්. තව Figma font installer කියලාත් තියෙනවා. දැන් මේකෙදි අපිට පුළුවන් සාමාන්‍යයෙන් Google fonts එක්ක වැඩ කරන්න. ඒ වගේම අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන fonts install කරලා වැඩ කරගන්න. ඉතින් ඒක තමයි මෙතන මේ කියන්නේ. ඒ වගේම අපිට ස්ටයිල් දාන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා ටෙක්ස්ට් එකක් ගත්තාම මේකේ fonts තියෙනවා. වගේම කලර්ස් තියෙනවා. ඒ ටෙක්ස්ට් වල එකක ඉෆෙක්ට්ස් තියෙන දාන්න පුළුවන්. ඒ වගේම තමයි layout grid. ඉතින් layout grid කියන්නේ අපිට පුළුවන් මේ වෙබ්සයිට් එක ඩිසයින් කරනවා නම් අපිට හරියටම මේ ඉමේජස් කීපයක් තියෙනවා නම් ඒවා ඇලයින්මන්ට් කරගන්න. ඒ වගේම පැරග්‍රාෆ් එකක් තියෙනවා නම් ඒවා එකිනෙකට එකම විදිහකට හැඩ ගස්වගෙන වැඩ කරන්න පුළුවන්. අන්න ඒව තමයි මෙතන මේ ස්ටයිල්ස් වලින් කියලා තියෙන්නේ. හරි ඉතින් මේ වගේ තමයි ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ කතා කරන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් බලමු අපි ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන හරි එහෙම නැත්නම් අපි වෙබ්සයිට් එකට වෙලා හරි වැඩ කරන්න කොහොමද account එක දාගෙන වැඩ කරන්න කොහොමද කියන එක ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් එකක් දාලා channel එකේ ඊළඟ වීඩියෝත් එක්ක එකතු වෙන්න.